ආයිබෝවන් අපේ සහෘද මිත්‍රවරුනි මම අද ඔබට කියා දෙන්න යන්නේ දැන් අපි දන්නේ චීනඩි සටන්කරුව හැටියට. ඉතින් ඒ වගේම අපි ළඟ තියෙනවා මේ වටිනා වෙදහෙතකනුත්. ඉතින් ඔබට මම අද පොඩි උපදේශයක් දෙන්න හදන්නේ ඔය දරුණු හොඳ කරගන්න බැරි රෝග ආබාධ ඒ වගේම තමන්ගේ මානසික පීඩා තමන්ට තියෙන කරදර කම්කටොළු තියෙනවා නම් ඒ අයට මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍ර ඒවා මුකුත් භාවිතා නොකර ඖෂධ භාවිතා නොකරම තමන්ට තමන්ගේ මනසේ තියෙන ප්‍රශ්න කරදර සහ තමන්ගේ දැන් සමහර විට ගෙවල් වල ඉඩකඩම් වල භූත දෝෂ අනම්මනම් වගේ දේවල් තියෙන ඉන්න බැරි තැන් ඒ ඕනම දෙයක් තමන්ට තමන් විසින් කොහොමද ඒවා පරිපාලනය කරගන්නේ කියලා. එහෙම කරගන්න පුළුවන් ශක්තියක් තමන්ගේ ශරීරයේ ඇති කරගන්න පුළුවන්. මොකද ඒකට භාවනාව කියන එක අපි කරනවා. ඒ මේ සටන් කලාව වෙනුවෙන් කලේ. ඉතින් මේවා කරගෙන යනකොට ගොඩාක් මානසික ශක්තියක් ඇති වෙනවා. ඒ මානසික ශක්තිය තුලින් ඇතිවෙච්ච ශක්තියක් මම ඔබට කියා දෙන්න අද උත්සාහ කරනවා. ඔබට මේක පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. නමුත් මේක තමන්ගේ මනසින් කරන්නේ. ඉතින් මේ ওই දරුණු ලෙඩ රෝග, සුව නොවන ලෙඩ රෝග වගේ දේවල් තියෙනවා නම් ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර කර්මයක් තියෙනවා. නමුත් ඒවට කලින් තමන් ඉස්සෙල්ලම කරලා බලන්න ඕනේ මෙන්න මේ දේ. තමන් ඉස්සෙල්ලම නිරවුල් මනසකට එන්න පොඩි භාවනාවකට සමවැදිලා එක්ක ප්‍රාණයාමය. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව වගේ දෙයක් කරලා තමන්ට තමන්ගේ ශරීරයේ තියෙන ලෙඩ රෝග එහෙම නැත්නම් තමන්ගේ මානසික ශක්තිය ඒකාග්‍ර අරමුණකට අරගෙන කොහොමද කරගන්නේ කියන දේ අපි ඔබට කියා දෙන්නම්. දැන් මේ වීඩියෝ මගෙන් ඔබට මේක සම්පූර්ණයෙන්ම මට කියා දෙන්න කාලයක් නැති නිසා ඔබට මගෙන් විස්තර විමස ගන්න පුළුවන්. පෙරවරු 10න් පස්සේ වගේ මම වැඩක නොහිටියොත් මම ඔබට උත්තර දෙන්නම්. මේ දුරකථන අංකයට ඔබ කතා කරලා විස්තර අහන්න ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් සම්පූර්ණ නොමිලේ කරලා දෙන්නේ. එතකොට 075යි 497යි 79.6 075යි 497යි 79.6 මේ දුරකථන අංකයට මම අයියා. චීනඩි සටන් කලාවෙන් ඔබ දන්නවා දේදිනුවාට්ස් TikTok, Facebook, YouTube වල මම වැඩසටහන කරන්නේ කායික හා මානසික සුවය වෙනුවෙන් මගේ. ඉතින් ඔබටත් මට හිතෙනවා මේ සටන් පෙන්වන අතරතුරම ඔබගේ මානසික සුවය අසනීප ලෙඩ දුක් ප්‍රශ්න කාර්යයක් තියෙනවා ඒවටත් පොඩි සහයෝගයක් ලබා දෙන්න. ඒ නිසා ඔබට ඒ වගේ දෙයක් තියෙනවා නම් මට කතා කරන්න. බොහොම ස්තුතියි. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා.